ප්‍රමේය නැවත නැවත ඉදීම. මොකද ශේෂ ප්‍රමේය නැවත නැවත ඉදීම. මම මේ අලුත් ගණනක් ගත්ත බම් මේක උඹලා දන්නවා. ඒකට අඩිය මේ විවේක අපි දාලා විතරද මේ කියලා වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ශේෂයන් දෙක කොහොමවත් සුළු කරාට සමාන වෙනවා. අවුලක් වෙන්නේ නැහැ. හරි. මේක තමයි ශේෂ ප්‍රමේය නැවත නැවත ඉදීම කියන concept එක. මේක පුළුවන් නේද? මෙන්න මේක මෙන්න මෙහෙම x වර්ග දාන 2x දාන එක මෙහෙර ගන්නවා ඒක දාන එක. ඊට පස්සේ x වර්ග right හැමෝටම සුබ දවසක්. මම හිතනවා උඹලට මම කලින් කරපු වීඩියෝස් පුරා බලන්න ඇති කියලා. මේ මොකද ඒවා බලන්න නැතුව අද වීඩියෝ බලන්න එපා උඹලා. ඔබට වැඩක් නැහැ එහෙම බලලා. අයින් කරලා වෙන වැඩක් කරලා. හරිද? මේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උඹලට එදත් කිව්වා ශේෂ ප්‍රමේය නැවත නැවත ඉදීම කියන. ගොඩාක් ගණන් හදන්න වෙලාවක් නැහැ. මම එදා විභාග ගණන් උඹලට අදට පෙන්නන සාධක ප්‍රමේයයි ශේෂ ප්‍රමේයයි පාවිච්චි කරලා. ඒ කරපු ගාන හරියට බලලා ඒක කරපු විදිහ ඔක්කොම මම තියරි ටිකත් එක්කම කරලා තියෙනවා. හරිද? එතකොට බලන්න මේ ඒවා බලන්න නැතුව එකපාරට මේකට ආවා කියලා දඩස් ගාලා බලන්න මේක පුළුවන් වෙන්නේ නැහැ. බලලා ඒක බලලා ඉන්න ඕන. හරිද? වැඩ කරන්න ඕන. වැඩ කරන්න නැතුව ඉතින් මේක කරන්න බෑ. වැඩ තමයි ඉන්නේ. හරිද? මේ වැඩි කතාවට යන්න ඕන නැහැ. අද අපි අපේ කොටස කරමු මොනවද? ශේෂ ප්‍රමේය නැවත නැවත ඉදීම. මොකද ශේෂ ප්‍රමේය නැවත නැවත ඉදීම. මම මේ අලුත් පැයක් ගත්ත බම් මේක උඹලා දන්නවා ඇති මේක මේ ලියන්න බෑ මට දාන්න. උරු නැහැ. ශේෂ ප්‍රමේය ශේෂ ආයත ලස්සන පේන නැති ශේෂ කියන්නේ ශේෂ ප්‍රමේය අඩෝ ලියන්න බෑ යකෝ. ප්‍රමේය නැවත යෙදීම. ඔබලන්නේ හිමි ඩෝරුවේ මේ ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීම. මේක මහා ලොකු තියරි මේක වෙන්නේ මෙහෙමයි කියලා මගුල් නටන්න දෙයක් නැහැ. මේකේ තියෙන ගානක් නිකන් ලයින් එකක් ගාලා දඩස් කරලා පොඩි වැටියක් කරලා උත්තරේ ගන්න තියෙනවා. මේක මම උඹලට ගානකින් කියලා දෙන්න තමයි මම හිතුවේ. ගානක් කියන්නේ ඒක. තියරිටිකල් ගාන. ඒ කියන්නේ ඉලක්කම් දුන්න නැතුව අපි නිකන් හිතමු ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීම කියන වචන සෙට් එකේ තේරුම් බලපංකෝ. ආයෙත් කියනවා මේක ගන්න. දෙයක් නැවත නැවත කරන තේරෙනවද ඔබට ඒක? ඔන්න බලන්න. මම කියනවා fx කියලා බහුපරිසිතයක් තියෙනවා. හරිද? දැන් ඉතින් මාත්‍රය අරවා මේක උඹලා දැනගන්න ඕනේ. නෑ මොනවද ඔය කියලා එහෙම බලන් ඉන්න එපා. fx මේක මාත්‍රය දෙකට වඩා විශාලයි හෝ සමානයි. හරිද? මාත්‍රය දෙකට මාත්‍රය මේක විශාලයි හෝ සමානයි දෙකට වඩා. හරිද? මාත්‍රය විශාලයි හෝ සමානයි දෙකට වඩා. හොඳට මතක තියාගන්න. හරිද? මේක මතක තියාගන්න මේ ගානට වුණ වෙන්නේ නැහැ. මම මේ fx බහුපදසිතේ මොන ආකාරයකටද දැන් උඹලට ගණස් ගාලා උඩට එන්න ඕන. හරිද? ඊට පස්සේ මෙන්න මේක මම බෙදනවා x ඍණ ඇල්ෆා කියන එක කිනාගෙනයි x ඍණ බීටා කියන එක කිනාගෙනයි. අනිවාර්යෙන්ම ලෝගෙත් මේ අවස්ථාවේ වෙනවා x ඇල්ෆා අසමානයි බීටා. එහෙනම් ශේෂ ප්‍රමේය නැවත නැවත යොදන්න පුළුවන්
ඒ වගේ අවස්ථාවල තමයි ක්ලියර් එකට. හරිද? මොකද බං දෙකම සමාන උත්තේම බං දැන්. ඒක උඹලට තමයි තේරෙන්නේ. හරි? ඇල්ෆා සමානයි බීටා. හරි? ඇල්ෆා සමානයි බීටා. බලන්න පේනවාද මේක මොකද්ද මේ? භාජකය. භාජකයේ මාත්‍රය කියන්නේ එකයි. ඊට පස්සේ මේ fx කියන එක හරිද? fx කියන එකව අපි කියමු දැන් ලියමු. මොකද්ද? බෙදීමේ ඇල්ගොරිතම ලියමු. fx බහුපදය සමානයි අපි ඉස්සල්ලාම නැවත බලද්දී ඉස්සල්ලාම ගන්න බෙදන යවුන් දෙන්නගේ දැන් බෙදන්න මේ වගේ දෙන්නෙක් ඉන්නේ එක එක්ව ගන්න. අන්න ඒක තමයි ප්‍රධානම එක එක්ව ගන්න. දෙන්නගෙන් එක එක්ව. ඔබ කැමති එකක් ගන්න. මම ගන්නේ උඩේ එක. හරිද? x වෙන ඇල්ෆා කියන එකගෙන් බෙදුවාම x වෙන ඇල්ෆා කියන එකගෙන් අඩු වෙනවා නේද? x වෙන ඇල්ෆා කියන එකගෙන් බෙදුවාම මම කියනවා q1x කියලා ලබ්ධියක් වෙනවා. කියපල්ලා බලන්න විශේෂයෙන්. දැන් කි මහා x ධන b එහෙම කියන්න බෑ යකෝ. මේක මාත්‍රයට දෙකට වඩා විශාල වේව සමානයි. අපිට කියන්න බෑ ශේෂය කොහොම එකක්ද කියලා. ගෙස් කරන්න ඕන. දන්නේ නැහැ මොනවද? ඒ හින්දා ශේෂයට මොකක් හරි අකුරක් දානවා r කියලා. හරිද? විභාගන වේදන නම් මේ වගේම කොපිය ගන්න තියෙන්නේ. හරිද? කොපි කරලා ලියපන් කියන එක නෙමෙයි. එහෙම තමයි. හරි? ඊට පස්සේ දැන් අපි එක එක යෙදුවානේ. දැන් මේකේ උත්තරේ නෑ නෑ. උඹගෙන අහන්නේ මුන් දෙන්නගෙම බෙදපුවා. දෙන්නගේ වෙන වෙනවද? නෑ නෑ. ඕකේ අහන්නේ fx කියන බහුපදය x වෙන ඇල්ෆා x වෙන බීටා කියන එකෙන් බෙදපුවාම එන්නේ මොකක්ද? ශේෂය එන්නේ මොකක්ද කියලා. ඕක තමයි අපි අහන්නේ. අපි කරන්නේ උන් දෙන්න දෙකකට දාගෙන ශේෂ ප්‍රමාණය දෙක අවස්ථා දෙකකදී යොදනවා. නැවත නැවත යොදනවා කියන්නේ ඒක. හරිද? දැන් හරිද? x වෙන ඇල්ෆා යොදලා fx බහුපදේලා මේ බෙදීමේ අල්ගොරිතමේ ලිව්වා. මම කියනවා මේක r1 කියනවා. r1 මේක පළවෙනි. දැන් ගාන ඉවරද? නෑ. දැන් ශේෂ ප්‍රමේය නැවත නැවත යොදද්දී ඊළඟට කරන්න තියෙන එක දැන් මාත්‍රය දෙකට වැඩි හෝ විශාලයි කියමු. මාත්‍රය දෙකට වඩා විශාලයි හෝ සමාන බහුපදයක් නේ fx කියන්නේ. එතකොට මේක මාත්‍රය එක එකක් නේද? එතකොට බලන්න හිතපන්. q1x එක එන්න ඕන මාත්‍රය කොහොම එකක්ද? මම කියනවා මාත්‍රය විශාලයි හෝ සමානයි එකකට. ඇයි? මාත්‍රය දෙකට විශාලව සමානයි එකක් මාත්‍රය එකක් තියෙන එකකින් බෙදුනොත් අනිවාර්යෙන් මාත්‍රය එකක් අඩු වෙනවා. අඩු වෙලා තමයි මම මේ අසමානතාවය ලියන්නේ. මේකෙන් තේරුම් ගන්න බැරි වෙන්න බෑ. හරිද? තේරෙනවනේ? මාත්‍රය දෙකට විශාලව සමානයි කියන එකක් මාත්‍රය එකකින් එකක් තියෙන බහුපදයකින් බෙදුවාම මාත්‍රය එකට විශාලයි මාත්‍රය එකට වඩා විශාලයි හෝ සමාන ලබ්ධියක් එන්නේ. හරිද? ඊළඟට ශේෂ ප්‍රමේය නැවත නැවත දෙන්නේ ඊළඟ ස්ටෙප් එක තමයි මෙන්න මේ q1x කියන එකව අපි ගන්නවා ඊළඟ බහුපදයේදී. q1 කීයකට ගන්න නැහැ නේද? දැන් කරපන්. q1x එකව ගන්න. දැන් q1x එකව අරගෙන මොකද ගන්නෙ? ඌට ලියන බෙදීමේ අල්ගොරිතම. ලියන්නේ කොහොමද? දැන් දෙවෙනි අවස්ථාවනේ. දෙවෙනි අවස්ථාවේදී ඔබ තෝරගත්ත එක අනිත් එක. ඌ අරගෙන බෙදීමේ අල්ගොරිතම ලියනවා. x බීටා වරක් ලබ්ධිය. ලබ්ධිය මොකද්ද? අපි දාගමු q2x කියලා. හරිද? දාලා ශේෂය දාමු r2 කියලා. මේක දෙමු. හරිද? හරි.
දැන් මම මෙහෙම වැඩක් කරනවා. මෙතන දැන් Q1 x එක ආව ඉන්නවනේ. මේකව මෙතෙන්ට ආදේශ කරනවා. ඒ කියන්නේ මෙන්න මේ දත සෙට් එකම මම අර උඩට ආදේශ කරනවා. මෙන්න මේ Q1 x කියන තැනට ආදේශ කරනවා. මෙතන Q1 x සමාන මේකනේ. මේක ආදේශ කරනවා මෙතෙන්ට. ඔන්න ශේෂ ප්‍රමේය යොදන එකේ ඊළඟ ස්ටෙප්. නැවත යොදන එකේ ඊළඟ ස්ටෙප් එක. fx සමානයි මොකද්ද? x ඍණ ඇල්ෆා දඩවානක් දැම්මා මොකද්ද? x ඍණ බීටා උතරින වෙන බීටා q2x ධන r2 අනනවා ඊළඟ ටික ලියනවා ධන r1 ඔන්න සීන් එක තේරුණානේ. දැන් මේ x ඍණ වලින් වෙන වෙනම මොන කරලා වරහන් ඉවර කරලා සුළු කරගන්න. f x සමානයි x ඍණ ඇල්ෆා x ඍණ බීටා q2x ඊට පස්සේ ධන x ඍණ ඇල්ෆා r2 ධන r1 මාත්‍රය එහෙම වෙච්ච බම්පදයක් x ඍණ ඇල්ෆා x ඍණ බීටා වලින් බෙදුවම ශේෂය මොකක්ද කියලා අහුවොත් ඒක ශේෂ ප්‍රමේය නැවත දීමින් පෙන්නපන් කියලා කිව්වොත් මේ අල්ෆා බීටා නෑ ඉලක්කම් වලින් ඉන්නේ ශේෂ ප්‍රමේය ගන්න හදපන් කිව්වොත් මේ ස්ටෙප් එකට හදාගෙන ඇවිල්ලා බෙන්න බඩු විදිහින් ශේෂය හරිද බැරිලා හරි උඹලා මේක x වෙන බීටා එකෙන් බෙදුවා කියපන් x වෙන බීටා එකෙන් බෙදුවාම මෙතන රටා වෙනස් වෙනවා හරිද අනේ ඒක මම කරලා පෙන්නන්නේ ඒක උඹලා කරමු x වෙන බීටා එකෙන් බෙදුවාම රටා වෙනස් වෙලා ශේෂයක් එනවා හැබැයි ඒ එන ශේෂය වෙන මේ ආකාරයේ ඊළඟට මේ වැඩක් නැහැ හරි ශේෂය බලපන් අදලා බලමයි දුන්නු ඔක්කොම මම කරලා පෙන්නන්න හරියන්නේ මේක මාර්ග වල දාන්න පුළුවන් මාර්ග වල දාන්න පුළුවන් ඉස්සෙල්ලා මේ ඉන්න බීටා එකෙන් අදලා එහෙම දාන්න පුළුවන් අදලා ශේෂය ගන්නකො එතකොට අඩිය මේ රිලේ අපි දාලා විතරද මම මේ කියලා වෙනවා එහෙම වෙන්නේ නැහැ ශේෂයන් දෙක කොහොමවත් සුළු කරාට පස්සේ සමාන වෙනවා අවුලක් වෙන්නේ නැහැ හරි මේක තමයි ශේෂ ප්‍රමේය නැවත දීම කියන concept එක හරිද මේක පට්ට වටිනවා මාත්‍රය එකට වඩා වැඩි භාජකයන් සෙට් වුණා මාත්‍රය එකට වඩා වැඩි භාජකයන් සාධකයෙන් පටල මැච් එක ගන්න පුළුවන් හරි ඒ නිසා තව මේකේ ස්ටෙප්ස් ටිකක් තියෙනවා මම නිකමට මේ fx එක ශේෂ ප්‍රමේය දාලා x සමානයි ඇල්ෆා ගන්නවා බලන්න මෙතනින් එහාට ගියොත් පේන්නේ නැහැ x සමානයි ඇල්ෆා එතකොට f ඇල්ෆා සමානයි මෙතන අතවට නම් මේ බිඳුවක් වෙනවා ඔක්කොම සෙට් එකම බිඳුවක් වෙනවා right බිඳුවයි බිඳුවරක් මේක ඔක්කොම බිඳුවයි f ඇල්ෆා කියන්නේ මොකද්ද කෙලිම r1 කියලා හරිද ඊට පස්සේ f බීටා කියන්නේ f බීටා කියන්නේ ශේෂ ප්‍රමේය f බීටා කියන්නේ ශේෂ ප්‍රමේය පාඩම් කිව්වා මෙතන මේක බිඳුවක් වෙනවා නැත්නම් බිඳුවක් වෙනවා බීටා ඍණ ඇල්ෆා r2 ධන r1 දැන් මේ r1 කියන එකට මේ f ඇල්ෆා මෙතෙන් ආදේශ කරන්න පුළුවන් හරිද එහෙම කරලා අපිට පුළුවන් r2වත් හොයාගන්න මෙන්න මේ ඒක මම දෙන්න ගේන්න r1 ආදේශ කරමු f ඇල්ෆා f බීටා සමානයි බීටා
ඍණ alpha R2 ධන F alpha. මම හිතන්නේ උඹලට අයිනෝ පේනවා ඇති කියලා. අපි එන්නේ alpha. ඊට ටිකක් තියෙනවා. හරි. ඊට පස්සේ මොකද්ද? F beta ඍණ F alpha බෙදීම beta ඍණ alpha සමානයි R2 කියලා. හරිද? මං හිතනවා උඹලට මේ කරපු වැඩේ තේරෙන්න ඇති කියලා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? අපිට ශේෂය හොයන්න කියලා කිව්වොත් මේ දැන් වල මේක ආලෝචන කරන්න පුළුවන් ඉතින්. දැන් R1 R2 හොයාගත්ත කියන්නේ ඉතින් හරි දෙයක් නෑ. මේ R1 R2 ශේෂයන්ද දැන් ශේෂ ප්‍රමේය නැවත යෙදීමෙන් ශේෂය හොයන්න කියලා කිව්වොත් එහෙම ගහන්න තියෙන මැච් එක මේක. හරිද? මේ මැච් එක ගහලා R1 මේ සංකේතාත්මකව ඉන්නේ නෑ විභාගයට ඇවිල්ලා තිබ්බා. ඒ වුණාට මේක ඉලක්කම් වලින් දුන්නොත් Taman දැනගන්න ඕනේ මෙතෙන්න මේ concept එක තමයි ඔබන්න ඕනේ කියන එක. නැත්නම් මේව මල හොත්තිලා වොත් වෙන්නේ. හරිද? ශේෂය වොත් එහෙම මේවල තනියෙන් කරගන්න පුළුවන් වෙනවා. එන පවර F beta ඍණ F alpha බෙදීම beta ඍණ alpha අපිට මේ ටික මේ කියන තුම දාරන්නේ කියන දාන F alpha ඕක තමයි ශේෂය. ශේෂ ප්‍රමේය නැවතත් යෙදීම කියන එක මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේ මේක ඇතුළේ ලොකු සීන් එකක් නෑ. හරිද? මේ මේ විදිහට පුරුදු යන්න මේක සෙට් කරනවා. මේ අකුරු වෙන වැඩි එකක් තමයි මේකෙන් මට කියලා පුරුදු නෑ බං. ඒක මේ මට මේ සර් කෙනෙක් මම ඉුවේ ගන්න කියලා. ඒක ටිකක් අමාරු ලියන්න ඕනද? ඒක ලිව්වම ටිකක් පොඩි ලල්ලයක් තියෙනවා නේ. right. ශේෂ ප්‍රමේය නැවත යෙදීම. දැන් මම උඹලට පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරා. සතුටු වැඩි නිසා. මේ ශේෂ ප්‍රමේය නැවත යෙදීම ගැන මම උඹලට පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි ඒකෙන් උඹලට දැන් මම උඹලා විශ්වාස කරන්න නැති උඹලට මේ කියලා දුන්නේ එකෙන් විභාග ගන්න පොඩ දාන්න පුළුවන් කියලා. සමහර අවුරුද්දට සමහර විභාග ගන්න ඇවිල්ලා තියෙනවා ගිරා වගේ කියන්න තියෙනවා. ගිරා සීන් එකේ ඉන්න දෙන්නේ. හරිද? මේ අපි ඒ වගේ ගන්න හදලා බලමු. බලන්න හරි සෙල්ලම් නෑ මං ඉපදිලත් නෑ අපි හදමු 1955 ඒ ලෙවල් ගන්න. මොකක්ද 1955 ඒ ලෙවල් ගන්න. මේක තින්ත එවන මට තේරෙන්නේ නැහැ මේ පෑනේ මේ බලහන් කැඩුනද මන්ද මේ ගානේ තියෙනවා මම ගාන දාන්න. මේක උඹලගේ ගොඩක් අය ගාන තියෙන්න පුළුවන් නේ. A හා B අසමාන නම් A හා B
AB අසමානයි. හරිද? fx බහුපදසිතය a හා b අසමාන නම් fx කියන බහුපදසිතය x ඍණ a කියන එක්කෙනාගෙන කෙලින්ම අර තියරිය තමයි. x ඍණ b කියන එක්කෙනාගෙන බෙදුවාම එන ශේෂය f a x ඍණ b FB x ऋण A ऋण FB x ऋण A යට A ऋण B මේක බව පෙන්නන්න මොකක් කරලද කියන්නේ නැහැ මෙලෝදියක් හැබැයි අපි දන්නවා මේකට මොකක්ද දාන්න ඕනේ මෙතන ටික ශේෂ ප්‍රමේය නැවත යෙදීම දැම්ම නම් වැඩේ කොට මම මොඩේ වගේ මම මෙතන මෙහෙ තියෙද්දි මම දෙල්ලෙවන මේක කවන්නේ ඔන්න fx බහුපදසිතයනේ අපි කියමු බෙදීම අල්පවල දෙන්නා fx කියන එක්කෙනාව හරි x ඍණ a ගෙන් මම පළවෙනි එක උඩ ගන්නවා මේක x ඍණ a ගෙන් බෙදුවාම log d විදිහට g1x ධන r1 එනවා. මේක පළවෙනි සමීකරණය. ඊළඟට නැවත ඉදින් මොකවද ගන්නෙ? මේකවත් g1x. g1x කියන එකට ඉතින් ඇල්ගොරිතම් දානවා. මෙන්න මේකව සෙට් කරනවා. x ඍණ b g2x ධන R2 මෙන්න දෙක. හරිද? ශේෂය අපි ගන්න. දැන් මේ g1x කියන එක වුණාට මේ කව කරනවා. උඩ g1x එකට මේ ආදේශ කරනවා. f x සමානයි x ඍණ a දඩවරමනක් දාලා c x ඍණ b වරක් g2x ධන r2 ධන මේ r1 දෙක එකට ආදේශ කරනවා. හරිද? ඊට පස්සේ මම මේක වරාංගතල මෙන්න ලියා ගන්නවා fx සමානයි x ඍණ a වරක් x ඍණ b g2x ධන x ඍණ b r2 හරි මේ වැඩේත් හරි. දැන් මම FA මොනවද කියලා බලන්න. FA කියන්නේ මොකක්ද කියලා බලන්න. x තියෙන වලට ඒ ආදේශ කරනවා. සිරිවි ඒත් කරලා තමයි FA x නේ x වලට ඒ ආදේශ කරනවා. ඒක බිඳුව නම් මේ ඔක්කොම බිඳුව වෙනවා. එතකොට A ඍණ B පොඩ්ඩක් එනකොට එතන මෙතන A ඉන්නේ නුරේ වලට මේ ආදේශ වුණාම මේ ඔක්කොම බිඳුව නම් එතන බිඳුව R1 විතර x සමානයි R1 වලට තේින් එකක් ආවා. හරිද? දැන් x සමානයි b. ඒ කියන්නේ FB. Facebook නේ FB. FB සමානයි. දැන් මේ ඔක්කොම බිඳුවක් වෙනවා. ඒක බලන්න කියලා දීලා තියෙනවා. B ඍණ A R2 ධන R1. FB මේ R1 කියන්නේ මොකද්ද? FA. R1 කියන්නේ FA. ඒ R1 FA වෙලා සමාන ලියන්න B ඍණ A R2 ධන FA. මේ FA එක අමතක තමයි උත්තර මේ R2 එක උත්තර කරපන්. මේ FA එක මෙයාට දාලා මේ R2 එක උත්තර කරපන්. FB ඍණ FA
A බෙදීම B ඍණ A සමානයි R2. හරිද? ඔකේද? तीन दिवस ओके මේ R2 වෙනවා. දැන් ශේෂය මොකද්ද? මෙන්න මේක නේ බලමු උත්තරේ තියෙන සමානයි ඕක මේක තමයි ශේෂය. මේක මෙන්න ශේෂය මෙන්න මේක තමයි ශේෂය. කලින් කියලා දුන්නානේ. මෙන්න මේකට මේ R2 වලට R1 වලටයි හොයාගත්තා වගේ ආදේශ කරනවා. ශේෂය yang dia akan sebenarnya शीशे sama x ऋण a R2 yang berapa? F B ऋण F A berdua A warna berubah dan R1 के अनुसार FA determinant FA आया ada बात तो मेरे मैं स्पीड A वाली में गुना से FA अरे ukuran berarti sifat penolakan itu berapa? X sorak F B dengan X sorak F A minus A sorak F B dan A sorak F A dan මේක අපි සුළු කරනවා b වරක් fa ඊට a වරක් fa කියලා එනවා. හරිද? මේක සුළු කරනවා නේ. සුළු කරන එක තමයි ලොකුට මේවා කරන්නේ නැහැ බ්‍රෝ. මම මේ පැත්තට නඩා ගන්න හරි. මේ ගියා. මේ මම කැමරේ ගහන්න පුළුවන් නේ. fa පේනවාද නේ මම මේ පටන් ගත්තේ බෝඩ් එකේ මේ පැත්තෙන් තමයි නදාරින් මේ පටන් ගත්තේ ඒස් එක ඊට පස්සේ අර එනවා ඊනේ මේක එකපාර සුදු කරගෙන බලමු මේ නැත්තම් වණයක් වෙයි ඒ වරක් FA මෙයාට මෙයා සුළු වුණා ඊට පස්සේ B වර bener tanah nih aing melihat ini mau mana tanah ya ini bos dan api FA का पूर्ण निका पूर्ण तो X FA का पूर्ण terus A lagi model B warak FA ऋण A warak FA number berapa ini nah then meada punya coba perhitungin nih jangan ya FA berbeda FA data berbeda bisa begini katakan deh mau bergerak kali
FA කරන්න. එතකොට ඍණ x x දාන මොකක්ද ප්‍රශ්නයක් නේ. සීනියර් එකෙන් හරිද? දැන් FB එක ගත්තාම A FB එක ගත්තා පස්සේ ඍණ FB එක ඍණ FB එක ගත්තා පස්සේ ඍණ x දාන A කියලා යනවා. හරිද? දෙදීම B ඍණ A කියලා යනවා. දැන් FA මම ලියනවා මේ නේද? B ඍණ x දැන් B ඍණ x එල්ලනවා. මේ ඔක්කොම ඍණ වැඩි කරනවා. සේරම එමොන්නේ මේ ඉගෙනනවා. එතකොට x ඍණ b ඊට පස්සේ මේක ඍණයක් ඉගෙනන්නට දාන f b x ඍණ a මොන එළ b නේ. හරිද? දැන් මේක ඍණයක් ගත්තා මේක ඍණයක් මේකට දාලා වුණා. ප්‍රශ්නයක් නෑ. දැන් දීපේ උඩයට ගෙනල්ලා වැඩි කරනවා. මලගේ යට පේන්නේ. මේ බෝඩ් එකේ මේ කැම් එක මට හරියට තියාගන්න බෑ කොහොම මේ ඊට මේ සීන් වෙනවා. හරි. දැන් මේක එතන මේ පොඩු එකකින් තමයි කෙලවුනේ. හරිද? මේ ඔක්කොම උඩයට ගෙනල්ලා වැඩි කරපන් නැත්නම් උඩේ යන ඍණයක් එළියට අරගෙන කවන්න. කැමතිද? උත්තරේනවා FA x ඍණ b ඍණ FB x ඍණ a මෙච්චර නටන්න ඕනේ නැහැ. දරබඩ කරගත්තා කියන මම අතන නටන්න ඕනේ අපරාධي. a ඍණ b කියලා නේද උත්තරේ? හරි. ඔතන සිබා කරපො. හරි. මෙන්න තියෙනවා 1900 බර ගානක මේ ගහනවා. අවුරුදු කියන්න. මේ අවුරුදු මම කියන්න. මේ එල්ල 1967. මේ 1967 A level ගාන. හරිද? ඕම් පේනවනේ 1967 A level ගාන. fx කියන බහුපදය x ඍණ a x ඍණ b කියන පදයෙන් බෙදපුවාම p සමානයි එනවලු px ධන q කියලා ශේෂයක්. එතකොට බහුපදේ මොකක්ද කියලා අපිට ගෙස් කරන්න පුළුවන්. p කියන්නේ නරක q කියන්නේ නරක කියලා පෙන්වන්න තියෙනවා. හරිද? පෙන්වන්න බලන්න. හරි? ඔව්. fx එහෙම ලියන්න පුළුවන් නේද? x ඍණ a x ऋण b वरा q x दान a x दान b කියලා ලියනවනේ අපි. ඇත්තටම මේක අපිට ශේෂය දීලා තියෙන හින්දා අපි කරන්නේ e x ධන q කියලා ලියනවා. ශේෂයක් අපිට දීලා තියෙනවා. හරිද? ඕක නැත්තම් මෙහෙම දෙන්න තිබ්බෑ. fx එක මාත්‍රේ 3 වූ බහුපද ත්‍රිකයක් උඩ දුන්නා නම් ඔයාලා මේක කිස් කරගන්න ඕනේ. හරිද? ක්‍රම දෙකකට පුළුවන්. දැන් FA කියන්නේ මොකක්ද නිකන් අදල් එකනේ. FA කියන්නේ P වර FA ධන Q ඊට පස්සේ P වර A නේ සුළු මොනවද? මේ P වර A P වර A P A ධන Q. හරිද? මේක පළවෙනි සමීකරණය කියනවා. පළවෙනි F B B කියන්නේ මේ බිඳුව P D ඒ තරක මේක එක අඩු මිනිම දෙක. එතකොට මම දෙන්නේ F A ඍණ F B
එකෙන් දෙක අඩු කරනවා සමානයි පොඩි උනේ තේරෙනවද මම ලියනවා මේ ඊ වරහන් දෙක ඒ වෙන B කියලා F E F A F E යට A වෙන B කියනවා B වෙනවා ශේෂ ප්‍රමේය නැවත දාලා හදන එකේ මේක හදන්න පුළුවන්ද පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හදන්න පුළුවන් හරිද මේ චුට්ටක් නටලා පොඩි ගේමක් ගහන්න තියෙනවා හරිද හැබැයි ඇයි අපි එහෙම යන්නේ අපිට එහෙම හදන්න කියලා නැත්නම් හරිද ඇයි අපි එහෙම යන්නේ අපිට මේ බෙදීමේ ඇල්ගොරිතම් එක කියන එක දඩස් කරලා ගන්න පුළුවන්කම තියෙනවා හරිද හරි ඊට පස්සේ මේක A සමානයි B කියලා දෙයක් නැහැ දියලා මේක A සමානයි B කියලා දෙනවද එහෙම දිලා නැහැ නේද දිලා නැහැ වෙන්න හරි ඊට පස්සේ ඊළඟට අපි T වල ආදේශ කරනවා මේ සමීකරණ දෙකෙන් එකකට කෝකටද උඹලා ආදේශ කරන්නේ මොකටද ආදේශ කරනවා ග්‍රාම මෙහෙමයක් කරනවා මෙන්න මෙහෙමයක් කියලා F A මම පළවෙනි එක ආදේශ කරනවා F A සමානයි T වලට ආදේශ කරනවා ආගිය F A වෙන F E යට A වෙන B හරිද වර A ධන දැන් මේ ඔක්කොම ටික මේක කරලා සුදු කරන්න F A කියන එක මෙහෙම ලියනවා ඍණ මම මේක ඔක්කොම ඉතින් කරන්නද අවුලක් නැහැ බලන්න හදාගන්නේ මේක මෙහෙම ආවා F A ඍණ F A වරක් A ඍණ B වරක් F A ඊට පස්සේ අඩු කිරීම A වරක් F A අඩු කිරීමදී හරි ඊට පස්සේ කිරීම නේදන ධන A වරක් F B යට එනවා A ඍණ B කියලා සමානයි Q හරිද මේ වෙනවා A වරක් F A මේ දෙක කරනවා ඊට පස්සේ A වරක් F B ඍණ B වරක් F A යට A ඍණ B සමානයි Q කියලා මේක මේ කරපු එක මැජික් වගේ හිතන්න එපා. ඔයාලා දැන් A level වලට ඇවිල්ලා ඉන්නේ එක පාඩම් මේවා කරන්න බෑ. ටිකක් සුළු කරලා මේවා කරලා පුරුදු වෙලා තමයි සීන් එකට එන්න ඕන. මාත් ඒව ඒ කියන්නේ මමත් දැන් ඔය වැඩේ ප්‍රැක්ටිස් කරනවා වගේ ඉන්නේ. ඔය දැනෙන වෙලාව විතරයි. මේ A level වල මේ එක්සාම් නම් අම්බසේ. හරි. මේ හරි අපිට ඕන දේවල් වෙනවද? වෙනවා. ප්‍රශ්නේ හරි. ඊළඟ මොකද කියන්නේ x ධන එකෙන් හා x වර්ග ඍණ x වලින් fx සාමී ගණිත රීතියේ බෙදු විට ශේෂයන් පිළිගෙන 2 හා x ධන 2 වේ. x ධන එකෙන් බෙදුවාම 2යිද? හරි. අන්න 2 වේ. අපෙන් අහනවා l m හා n හොයන්න. කෙලින්ම දාන්න ශේෂ ප්‍රමේය. දැන් මේක වුණා. ini mau apa? Dan milih banget kan? Hari. Jadi ini aku tulis apa sih sebenarnya? Reisi. Jadi aku tulis apa sih sebenarnya? Cerai. FX කියන බහුපදයේ දීලා තියෙනවා උන් ගණන විද්‍යාවක්. ඒකට මේකට සමානයි. ඒකට මේකේ වැඩක් ගන්න පුළුවන්. නොගෙන ඉන්න පුළුවන්. හරිද? x ගණය x ගණය ධන lx ගණය lx වර්ග ධන lx වර්ග ධන mx ධන l ධන mx ධන
n. දැන් ඉතින් හදපියව බලන් ඉන්නත් එපා. පොඩ්ඩක් try කරපන්. හරි? ඊට පස්සේ මේක මොකද කියන්නේ? x ධන 1කින් බෙදුවම ශේෂය 2යි. මේක මෙන්න මේක x ධන 1කින් බෙදුවම ශේෂය 2යි. මෙන්න මේක x ධන 1කින් බෙදුවම ශේෂය 2යි. මෙන්න අදේ. මේක x ධන 1කින් බෙදුවම ශේෂය 2යි නම් අර ඒකජ ත්‍රිතයක්. එහෙනම් මේකේ තේරුම මොකද්ද? f1 කියන්නේ 2යි කියන දේ මේ කියන්නේ x ධන 1කින්. x ධන 1කින් මේක x ධන 1කින් බෙදුවා. ඒ කියන්නේ අපිට පුළුවන් x සමානයි ඍණ 1 කියලා. මේක ගන්න විදිහ උඹලා දන්නා නේ. මම මේක කියලා දුන්නා නේ. පොඩි හොරක් සීන් එකකින් කරන්න මොනව වෙන්නේ? f ඍණ 1 සමානයි 2යි. බලන්න. ඍණ 1 ධන l ආදේශ කරා ඍණ 1 නේ මම ඉතින් ආදේශ කරා අපිට ඕන. ධන අනේ ඍණ n ධන n සමානයි මොකද්ද? 2යි. නොදන්නා පද කීයක් තියෙනවද? නොදන්නා පද තියෙනවා 1යි 2යි 3යි. සමීකරණ කීයක් ඕනද? 3ක් ඕන. රයිට්. සම්පූර්ණ කරදරේ වෙයි. මේ මොකද්ද මේකේ තව දත්වයක් දීලා තියෙනවා පොඩි වැඩකට. දැන් x ධන 1කින් බෙදුවට පස්සේ මේකනේ x ධන 1කින් බෙදුවට පස්සේ අපිට සම්බන්ධතාවයක් දැක්ක එක මෙන්න මේ වගේ. මේක ගත්ත විදිය මම ඉස්සෙල්ලා පැහැදිලි කරා. බලන්න මේක තේරෙන්නේ නැති වෙන්න බෑ මේ ශේෂ ප්‍රමාණය. හරිද? හරි. ශේෂ ප්‍රමාණය නම් මේක කරමු. වීඩියෝ බලපන්න. ඈ. තව එකක් දීලා තියෙනවා. x වර්ග ඍණ x වලින් බෙදුවම fx කියන බව ගණන ශ්‍රිතයක් දීලා තියෙනවා. එදින මේ ගණන ශ්‍රිතය මේකනේ. ඔය තමයි. මේක ආයතනතාවක් කියලා තියෙනවා. මම මේක විතර ලියන්නේ. අනේ ඊළඟ කතාව මෙන්න මේක අදිසිතේම මේකවම බෙදලා දෙනවලු x වර්ග ඍණ x වලින්. හරිද? මේකෙන් බෙදලා දෙනවා. අහනවා ඒකෙන් බෙදුවට පස්සේ ශේෂය ගන්න. අහන්න ගන්න කියන්න බෑ. මේකෙන් බෙදලා දෙනවා. මේකෙන් බෙදුවම ශේෂය ඇවිල්ලා තියෙනවා x ධන 2. අපෙන් අහනවා. හරිද? අපෙන් අහනවා අහන්නේ මෙන්න මේ L M N අගයන් ටික. අපිට සමීකරණ 3ක් ඕන එක. නොදන්නා පද 3ක් තියෙනවා නම් සමීකරණ 3ක් ඕන. දැන් එකක් හරියට තව දෙකක් හදා ගන්න ඕන. මේකෙන් කොහොමද තව දෙකක් හදාගන්නේ? සාමාන්‍යයෙන් ගානක බං අපිට මේක හදාගන්න දැන් මේ දීලා තියෙන්නේ මේ ක්‍රමේ උදව්වට ගන්න. ඒ කියන්නේ අපිට මේ කලින් හදන්න දුන්නේ අලතම් බණ්ඩ නෙමෙයි. පොඩ්ඩක් හිතන්න ඕන. හරිද? හිතුවොත් අපිට පුළුවන් මේක ඇසුරෙන්න ගේම ගොඩ දාන්න. හරිද? මම මේක මෙහෙම ලියුවොත් බල මාත් එක දාහයන් කිව්වොත් x වරක් x ඍණ 1. මම මේක තවත් මේක මෙහෙම ලියුවොත් බලන්න තේරෙන්නේ x ඍණ බිඳුව x ඍණ 1 කියලා. x ඍණ බිඳුව කියන්නේ x මනේ හරියක් නෑනේ. මම මෙහෙම ලියුවා. හරිද? මේක හේතුවක් නැතුව ලියුවා. දැන් බට වෙන්න නේද දැක්කම මේ ආකාරය වල එකම ආකාරය නේද? අපි ඉඳලා නිකමට ආදේශයක් දානවා. A සමානයි මෙතන ඍණ තියෙන්නේ හරි ඍණ තියෙන්නේ ඍණ යටලුවක් නැහැ. A සමානයි බිඳුව ලෙසද B සමානයි ඍණ 1 ලෙස සමානයි. හරිද? හරි. දැන් අපිට දීලා තියෙන PQ වලට ප්‍රකාශන දෙකක් හොයාගන්න. දැන් මම මෙහෙම දෙයක් ලියුවොත් ලස්සනට බලන්න. ශේෂයක් දීලා තියෙනවානේ. මේ ශේෂයේ x ධන 2 කියන්නේ px ධන q කියන එකයි x ධන 2යි. හරිද? සංගුණක සමාන කරලා විදිහට. ඇත්තටම මේක ගණිත ප්‍රකාශනය. හරිද? මේක වර්ග ශේෂය. මේක මාත්‍රයක වෙච්ච ශේෂයක්. හරියට ඒ සම්බන්ධයෙන් නේද වෙනස් වෙන්නේ. මෙන්න මේ වගේ එකකින් මෙන්න මේ ගණිත ප්‍රකාශනය බෙදුවම ශේෂයේනේ මේ ආකාරයෙන් ඇවිල්ලා කියන්න දෙයක් නෑ උච්චර. එහෙනම් අපිට පුළුවන් p සමානයි 1 කියලායි q සමානයි ධන 2 කියලායි
ආදේශයක් දාලා. සංගුණක සමාන කරලා. අනුරූප සංගුණක සමාන කරලා. කොහොමද? නේ? ඒක බලලා මේ ගෙසින් ඈ ගෙස් කර. මොකද අපි දෙයකට යන්න ආරක් කපන්නේ. සර්ව සමයි කියලා නෑ. අපි සර්ව සම බව උපකල්පනය කරගත්තා. කරලා ගන්නට සෙට් වුණා. හරිද? හරි. දැන් ළඟදී ඔබ මුනේ වෙන්නේ වටේ. හොයාගත්තා. ඔය උදාහරණ වල ඊවර දාපන් එක සමානයි FA කියන්නේ එවල බිඳුව දාවනේ. F බිඳුව වෙන F වෙන 1. B කියන්නේ ඍණ එකනේ පොඩි කී ධනය නෑ. ඊ ධනය එකයි මේ හම්තාවඩි කියලා F එකයි. මොකදවත් ඒ ඍණ බිඳුව ඍණ බිඳුව ඍණ ධනය කියන්නේ බිඳුව ඍණ එක. හරිද? ඊට පස්සේ එක සමානයි මේ වගේ ආන්නේ පපුණ්ඩ වගේ කරගෙන බෑ. බිඳුව කියන්නේ මොකද්ද? x වල බිඳුව දාගෙන මේක බිඳුවයි n විතරයි. n ඍණ වරන් දාගන්න නැත්නම් කියලා වෙයි. f1 දාපන් එක වෙනවා. අපි මේකට ගන්න හැදුවේ fx කියන බවපත් ගණන් විදියකට හැදුවේ. දැන් බලන්න තේරෙන්න ඕන මේක ගණන් විදියක් වගේ අපිට මේ ගාණ දීලා තියෙන්නේ ගණන් විදියක්ම තමයි. එතකොට අපිට තේරෙන්න ඕන උදේකින් ගත්ත දෙයින් වැඩක් ගන්න තමයි මේ යන්නේ. ඉතින් දැන් ගන්න ගමන් ඉන්නේ මේකට එක දාපන්. එක ධන L තරිනවා ධන M ධන N ඔන්නනේ. යට ඍණ 1. ඍණ 1 විනාඩි සීමා උනාට පස්සේ අපි මේ ගන්න මුදිර ඍණ එකක් ගන්න. මුදිර මේ ඍණ 1 අරස්කුලේ ඍණ 1 වෙනවනේ. වෙන පුළුවන්නේ. හරි. හිතපන් බුරුවේදී නෝනේ. දැන් n මේක පාරක් කරන්න පුළුවන් ආයෙත් කියවන්න දෙන්න ඕනේ නැහැ. මෙතන ඍණ 1. මේ ඍණ 1 නෑ සුළු වෙනවා. ඒක තමයි බිඳුවක් වෙනවා. හරිද? මේ මෙතන මේ ඍණ එකත් එක්ක මේ ඍණ එක ඍණ වෙනවා. දෙන්න කැපෙනවා. එතකොට එනවා ඍණ L ඍණ M කියලා. එතකොට L සමානයි ඍණ M කියලා අපිට සම්බන්ධය කරන්න පුළුවන්. නේද? දැන් තුන්වෙනි එක Q කියන්නේ ධන දෙක. ධන දෙක සමානයි Q වලට දෙන සම්බන්ධය A කියන්නේ මොකක්ද? බිඳුව. බිඳුව වරක් F B ඍණ B කියන්නේ ධන 1යි FA කියන්නේ මොකක්ද? FA කියන්නේ මෙයාට උතර බිඳුවයි. ඒක. බෙදීම ඍණ B කියන්නේ ඍණ 1. දැන් මෙතන මේ ඔක්කොම බිඳුවක් කරන්නේ මේ බිඳුව වැඩි වුණාම මෙතන ඉන්නේ ඍණ 1. මෙතන ඍණ 2යි මෙතන ඍණ 1. එතකොට මොකක්ද? n සමානයි 2යි. n සමානයි 2යි ගන්න. මෙතන n දානවා. එතකොට මේ L හරි M හරි අපිට ලියා ගන්න පුළුවන් මුන් දෙන්න එක වර්ගයක්. මම ලියනවා L M වලින් ලියනවා. ඔන්න පළවෙනි සමීකරණය කියන්නේ L ලියනවා M වලින්. ඍණ M ධන n වෙනවට මේ හොයාගත්ත දෙක දානවා. දෙක සමානයි 3යි. මේ දෙකම කියනවා 1යි 2යි m බෙදුනහම m සමානයි ඍණ 1යට 2යි කියලා එනවා. හරිද? ඍණ 1යට 2යි කියලා එනවා. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් L සමානයි මොකද්ද? ධන 1යට 2යි. නේද? දෙකෙන් කියන්න පුළුවන්. හරි. ඔන්න LMN හෙව්වා. හරිද? බලපන් හදන්න දෙයක් තියෙනවද කියලා. හදන්න දෙයක් නැහැ. පට්ට ලේසි. හරිද? මේ ආයි නිකම්ම ලකුණු සෙට් එක අතේ. බලන්න මේක හරිද කියලා බලන්න නැත්නම් අපි මේක තට්ටපට ගාලා එවුවා නම් ඕන්න මෙයාගෙන් ආදේශ කරලා ඇත්තටම බෙදලා බලන්න.
අනිවාර්යෙන් එනවා ශේෂ දෙයක් කියලා. මම නිකන් ඕනනම් කරලා පෙන්නන්නද? මේ රගයක් දාන ප්‍රකාශය ලියලා ඔන්න මම ලියලා නැහැ. මේ ඉල්ලුවට දාන්නකෝ භාගෙ. m වෙනවට දාන්නකෝ ඍණ භාගෙ. ඍණ භාගෙ. හරි. f ඍණ එක දෙකට සමාන නම් හරි. බලමු දැන් ඍණ. දැන් එනවා මේකයි. ධන භාගයයි ඍණ භාගයයි. එහෙනම් ඒක ධන භාගයයි. එතන ධන දෙක. ඒක දැන් දෙකයි නේද? ඔව්. ඊට පස්සේ මේකයි සුළු වෙනවා. සෝරි සුළු වෙනවා. මේවා වෙද්දක් කරමු. ධන භාගය තියෙන්නේ. මේ ධන භාගයෙන් මොකද්ද? එකක් වෙනවා. ඒ ධන එකයි මේ එකයි සුළු වුණාම දෙකේ ඉතුරු වෙනවා. කියන්නේ එක දෙකයි නේද? උත්තරය හරියට බලා ගන්න පුළුවන් වුණා. අයිති මාන දෙයක් නැහැ. හරි? ඔබ තමයි ඒ අවුරුද්දේ ගාන හදන සිස්ටම් එක. හරිද? බලන්න තව මේ වගේ ගාන ඒවයි ගන්න බලමු. හරි. මේක යාවි තනියෙන් ප්‍රැක්ටිස් කරපම්. තනියෙන් ප්‍රැක්ටිස් කරපම්. තනියෙන් ප්‍රැක්ටිස් කරන්න නැතුව නම් බලන්න පුළුවන්. මේ අවශ්‍ය දේ එකට එකතු කරගන්න එකත් කරගන්න වෙන්නේ නැහැ. හරිද? තනියෙන් ප්‍රැක්ටිස් කරගන්න ඕන. එතකොට මේ විභාගන හදපන් අවුරුදු 20ක විතරක් හදපන්. එතකොට හරි. 20ක් කියන්නේ දැන් 2000 නම් කියනකොට ඇති. මම මේ 1900 ගණන් දෙයක්. දැන් කියන්නේ පර්ණ සිලබස් විරුද්ධ දානවා මේ යකෝ. පොඩි වෙනස්කම් වෙලා තියෙන මාළු වෙනස්කම් වෙලා නැහැ. හරි? එදා තිබ්බ ශේෂ ප්‍රමේය නැවත නැවතීම එදා තිබ්බ ශේෂයම තමයි මේ අදත් තියෙන වෙනසක් නැහැ. ඒදා අදපන්. මේ පඬිතුන් කියවන්නේ. හරි. ඒක කියලා මේ ගණක් තියෙනවා මේ මේක 2012 වගේ. මම දැන් මේ වගේ ගණන්. මේක නම් මේ අවුරුද්දක් දාලා නැහැ. මේහා සමාන ගණන් දැක්ක විභාග ගණන් තියෙනවා. මේකයි කියන්නේ. උඩ හිටම ගණන් දැක්කද මේ විභාග තියෙනවා මේ සම්පූර්ණ. හරි. ඔව් පර්ජස්ලයි නිව් සිලබස් ගන්නවා. ඕල් සිලබස් ගන්න තියෙනවා. right. නිව් සිලබස් ගන්නවා මේ 2012 ගන්න. 2012 ගන්න. මම මේ ශේෂ ප්‍රමේය නැවත ඉදීම කියන වචනෙකින් මම මේ ගාන තෝරගන්න හේතුව මේක මහලු දෙයක් නෑ. හරිද? මම මේක දැන් උඹලට තියරි කියලා දීලා තියෙනවා. මම දැන් හදාගෙන යනවා. හරිද? කියලා දෙනවා ශේෂ ප්‍රමේය නැවත ඔන්න ශේෂ ප්‍රමේය එකපාරක් දැන් යොදනවා. ඔන්න ඒ දෙක. x සමානයි මොකද්ද x දාන එක x දාන එකේ පූර්ණ වර්ගය කියන එක සාධකයක් කියලා පෙන්නන්න තියෙන්නේ. මේක කඩගමු x දාන එකයි කඩගමු. හරි? අපි මේකක් කරමු. එකක්. ඒ වරගෙන x සමාන ඍණ 1 ආදේශය f ඍණ 1 ධන 1යි ඍණ 4යි ධන 7යි ඍණ 6යි ධන 2යි මේ කෙරුණා හරි බිඳුවයි f ඍණ 1 සමානයි බිඳුව කියලා. එතකොට බලන්න තේරෙන්න ඕන මේ එක x ධන එකක් සාධකයක් කියලා පෙන්නලා ඉවරයි. හරි ඊළඟට අපි යනවා ඊළඟ එක සාධකයක් කියලා පෙන්නනවා. උඹලට කලින් කියන්නේ මතක ඇති. අර fx එකට bx එකක් එන් සෙට් කරගෙන මවුලක් කරලා නේ අපි ලියමු මෙහෙම එකක්. මම ලියනවා
දැන් මේක සාධකයක් කියලා දීපු හොයාගත්තනේ. අපි කියනවා මෙන්න මේ ප්‍රකාශනයක් බෙදීමේ ඇල්ගොරිතම් fx සමානයි x ධන එකවරක් හරිද? x ධන එකවරක් gx ධන විශේෂණය බිඳුව මේ සාධකයක් නේ. හරි. හරි මේකෙන් gx කවුද කියලා හොයාගන්න එක පිළිබඳව. ගානේ අපිට මේ தත්ත්වය දුන්නකින් පට්ට වීමක් ගහගන්න. fx කියන්නේ මොකද්ද? x වල 4 වෙනි බලය ධන 4යි x ගානය ධන 7යි x වර්ග ධන 6යි x ධන 2. හරිද? මේ මම මේක දැන් අර නටන්නේ මේ සංයුගක සමාන කරගන්න. ඒක තමයි කරන්න යන්නේ. ඒ වුණාට මේක ටිකක් ස්පීඩ් ගන්න පුළුවන් නම් බලන්න ටිකක් ප්‍රැක්ටිස් එකක් එකේ x ධන 1 දැන් බලන්න තේරෙනවා මේක මාත්‍රයේ කීයේ වෙන පදශිතයක්ද? මාත්‍රය 4 වෙනි එකක් නේද? මාත්‍රය 4 වෙනි එකක් නා. බෙදන්නේ මාත්‍රය 1 වෙච්ච ඉඳලා 4න් මාත්‍රය එක අඩු වුණාම මාත්‍රය 3 වෙච්ච බාහපද විදිහට තමයි ලබ්ධියට එන්නේ. ඒ කියන්නේ අපි නියත ටික දන්නේ නැහැ. මේ කියන ඉස්සරහින් සංයුගක දන්නේ නැහැ. ස්කලය දාන x වර්ග දාන x දාන නියතේ මොකද්ද? නියතේ 2යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක 2යි කියනවා දානවා. හරිද? මෙතනයි ගන්නේ. උතරයි තමයි ගන්නවා. මෙතන x ගානේ x ගානේ එකයි මෙතන එකයි මෙතනයි මෙතන තමයි එනවා. තුනයි. ඊට පස්සේ මෙතන මේක තමයි x වර්ගය වෙනවා. මෙතන එකක් නෙමෙයි එකක් 3යි x වර්ග දැන් 3 තියෙනවා සමූහකයක් x වර්ග x වර්ග 3 දාන 3යි මෙතන එකයි අර පැත්තේ 7යි 7න් 3 මෙතන 4 වෙනවා. මැජික් වගේ බලන් ඉන්න එපා. මේව අදන්න පුළුවන් ප්‍රැක්ටිස් එකක් එක්කම හරිද? මේ හරි ඊට පස්සේ අනිත් සීන් එක දැන් මේක හරි ඔයාලා මෙතන එකේ ඉන්නවා. ගණන් සංගමකේ මේ 4 වෙනි වලින් සංගමකේ එකේ ඉන්නවා. හරිද? ඒක මම දන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි කරමු මේක වැඩ. මෙන්න මේක අපි gx කියලා හිතමු. gx කියලා හිතමු. හරි. gx කියන එක සමානයි. මේ ගානේ කොහෙද gx කියලා පැටලලා තියෙන්නේ? අප්පට. දෙන්න දාන්න යනවා. rx වගේ ගන්නවා rx වගේ ගන්නවා rx හරි rx එක වගේ දාලා අපි කියමුකෝ x ධනය ධන 3x වර්ග ධන 4x ධන 2 හරි ඡේද ප්‍රමේය නැවතනදී කියන්නේ බලන්න මතක ඇති මෙන්න මේ දෙවලට ගන්න rx එක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ අනිත් එක පාවිච්චි කරලා බලපන් කියන්නේ ආයෙ පැහැදිලි කරන්න යන්නේ. අන්දෙන් ඉරික් කරලා තියෙන්නේ. හොඳටම කරලා තියෙන්නේ. හරිද? ඒක මම කියනවා x ගානේ යන 3x වර්ග ධන 4x ධන 2 සමානයි x ධන 1 දැන් මේක සාමගික කියලා වෙන්නලා ඉවරයි. දැන් මේක x ධන 1 වරක් තාම මොකක්ද hx කියලා hx ධන ශේෂය අපි දන්නේ ආර්ගය දාමු r කියන එක අපි ඉල්ලුවක් කිව්වොත් වැඩේ කොට x සමානයි දෙක දාමු ඍණ 1යි ධන 3යි ඍණ 4යි ධන 2යි සමානයි r පුරේනේ ඍණ 2 බිඳුව හරි ශේෂ ප්‍රමේය නැවතන දීීමෙන් ගේම කොට දැන් අපිට කියන්න පුළුවන් x ධන 1 වර්ගය කියන එක මේකගේ සාධකයක් කියලා. ශේෂය බිඳුව එක බෙදන්න. හරිනේ? හරි. දැන් ඊළඟ ගාන කියලා දෙනවා. x වෙන a වල වර්ගය x වර්ග ධන bx ධන c ආකාරයෙන් මේක ප්‍රකාශ කරනවා. ඔයා පේපර් එක ලියනවාට බලපන් ඈ. a b හා b හා c යනු නිර්ණය කළ යුතු නියත දේ. හරි. අපි මේක වැඩක් කරමු.
මේ ප්‍රකාශනයේ අර විදිහට පෙන්වන්න තියෙන්නේ. x ගන්න එක සාධකයක් කියලා දන්නවා නම් මම මේකට යනවා නම් බෙදීමකට. මේක සාධක ක්‍රමයෙන් හදන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරිද? ඊට වඩා මම කැමති බෙදීමකට යන්න. අනිවාර්ය ශේෂයක් දුන්නොත් වෙනවා ලස්සනට දඩබඩ ගාලා යන්න පුළුවන්. මේ කියලා යන්න මොකද කරන්න කියලා x වර්ග නෑ x වල අතරින් බලය ගන්න 4x ගණය ධන 7x වර්ග ධන 6x ධන 2 මේකව බෙදමු x වර්ග ධන 2x ධන 1 බෙදමු බලන්න මෙතන වෙනවා x වර්ග x වල අතරින් බලන්නේ මම බෙදන සිස්ටම් එකක් තියෙනවා y කියලා දෙනවා ධන 2x ගණය ධන x වර්ග 6x වර්ග වෙන කැලි තුනයි කැලි තුනකට ගන්න වර්ග ධන 2x ගණය කැලි තුනක් සෙට් කරමු පෙරක් තුනක් සෙට් කරපන් මුදු මුදල් තුනක් ඉඳලා ඊට පස්සේ ධන 2x 2x ගණය මේකයි මේකයි වුණා නම් ඊට පස්සේ මෙතන 2 4x වර්ග ධන කරකේ 2x හරි 6 2 4x ධන 6 4 2x වර්ග ධන එතන කැලි වල සෙට් කරා හරි ආව වාදකයේ මාත්‍රයයි මේක මාත්‍රයක් කවුරුත් සෙට් කරුනේ නැහැ. තව එකක් බෙදමු. ධන 2යි. 2x වර්ග ධන 4x ධන 2. බිඳුවයි. ශේෂය බිඳුවයි ලස්සනට ලබියක් ආවා. හරිද? මේකත් කියලාගෙන අපි එමු මෙතන ප්‍රකාශනය. x මම මේක මෙහෙම කියනවා. x ධන 1 වර්ගයෙන් මෙන්න මෙහෙම කියනවා. x ඍණ 1 අවුලක් නැහැ ඕකේ වර්ගයේ ඊට පස්සේ ලබ්ධි x වර්ග ධන 2x ධන 2 ඔන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරා a කියන්නේ ඍණ 1යි b කියන්නේ 2යි c කියන්නේ මොකද c කියන්නේ ධන c සමානයි ධන 2 හරිද ඔන්න ඒ වැඩේ කරා ඊට පස්සේ කියනවා gx කියන එක බිඳුවකට විශාල සමාන බව වෙනවා. gx කියන එක බිඳුවට විශාල සමාන බව වෙනවා. හරි. අපේ අසලන් කියන්නේ මේක මොකද සමාන? මේක gx ලා මේක dx. මේක dx. මේක dx. මේක බිඳුවට විශාල සමාන බව වෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම බිඳුවට විශාල කියන්නේ මොකද වෙනවා? හරි. දඩස් ගාලා උගලක් දැක්ක ගමන් පූර්ණ වර්ග සීන් එකට ඵලයක්. නැත්තම් ඔය ගන්න සෙට් වෙනවා. ඔබ තමයි කරන්නේ. ඔන්න මේ ගන්න තියෙන හදනවා. මම කියනවා gx සමානයි මේකව දැන් පොඩක් කොමෙන්ට් එකකින් කරලා මට ඕන දේ ලියා ගන්න x ධන 1 වර්ගය x වර්ග ධන 2x ධන 2 හරිද? එහෙම ලියා ගන්න. මේක පූර්ණ වර්ගයක්. හරිද? පූර්ණ වර්ගයක් විශාලව සමානයි බිඳුවට එීම හරි කේස් එක ඉවරයි. ඊට පස්සේ දැනටම g විශාලව සමානයි බිඳුව කියන දේ සෙට් වෙලා ඉවරයි. දැන් මෙන්න මෙතන තමයි අර්ථය අල කරගන්න. පොඩ්ඩක් කල්පනා කරපන්. මේක පුළුවන් නේද? මෙන්න මේකව මෙන්න මෙහෙම කියන්න. x වර්ග ධන 2x ධන දෙකම මේකට ගන්න එක ධන 1 කියලා. ඊට පස්සේ x වර්ග ධන ඊට සමග කියන x ධන 1 සම්පූර්ණ වර්ගයේ ධන 1 කියන බල මාත්‍රික තරහ වෙන දේ කිව්වා කියලා. බල මාත්‍රික තරහ වෙන්නේ නැහැ දේ කිව්වා. ඈ මේක මෙහෙම කියන්න පුළුවන් නේද? හරි. දැන් මට කියපන්. මේක පිළිවෙලට හදපන්. මම මේ වෙච්ච දේ මෙන්න. හරිද? දැන් මට කියපන්. මෙන්න මේ පූර්ණ වර්ගය. මේක අනිවාර්යෙන් විශාලව සමානයි බිඳුව නේද? බිඳුවනේ විශාලව සමාන බිඳුව වෙනවා නේද? මේක කොහොමද? ඉලක්කම ධන ඉලක්කම කේස් එකක් නේ. ධන සංඛ්‍යාව කොහොමද ගන්න? හරිද? ඒතරම නිකම් පෙන්නන්නේ. ඒ කියන්නේ මේක විශාලයි සමානයි බිඳුව කියන සීන් එකට මේක එනවා. ඒ කියන්නේ gx කියන එක විශාලයි සමානයි සියලු x වල දායකය වෙනවා. ඕක තමයි මම දැක්ක විදිහ. හරිද? ටට්ටක් කරලා හදුවා නම් දාන්න ඕනේ. මහ වෙලාවක් යන්නේ ලකුණු ටික නිකන් ස්කෝර් කරගන්න පුළුවන්. හරිද? මේ විකාර හදලා ඇති මම හිතන්නේ මේ තව මේ
මම මේක විභාග ගණන් කියලා දැක්කේ නෑ වගේ ඉස්සෙල්ලා. සමහර විභාග ගණන් වල අවුරුද්දක් අයින් කරලා ගණන් පස්සේ ඔබනවනේ. මේ අපි සෙට් එකේ සෙට් එක ගාන කියන්නේ වාගත්ත ඒ කියන්නේ ඉත දාලා තියෙන්නේ මේ 2008යි ගාන. ඊට පස්සේ 2008 පේපර් එක ගිහින් බලද්දි මට ඒක දැකලා පුරුදුයි. ඊට පස්සේ මම ගිහින් බලද්දි ඒක තියෙනවා. තව උඹලට තව ඉතින් උඹලට දැන් ඉතින් කොච්චර ගානක් තියෙන්නේ ඔය එකම ටික තමයි කරගෙන ඉන්නවා. හරිද? පොඩ්ඩක් මේ වෙනස් වෙනවා. වැඩේ කරගන්න තියෙන්නේ උඹලට. හරි? මේ මම චෝඩි ගානක් පෙන්නන්න මේ 1991 ගේ ගාන. ආනේ ඒක උඹලා try කරපන්. ඒක try කරපන්. මම ඊළඟ වීඩියෝ එකේ ගාන දාන්න. හරිද? ගාන හොයාගෙන try කරපන්. මේ හොයාගෙන ඉන්න මම ගාන දාන්න. ඒක තියෙන්නේ මෙහෙම දෙයක්. හරිද? ඒක තියෙන්නේ ax x ගානේ දාන bx දාන c ax ගානේ දාන bx දාන c කියන එක එකාගේ x වර්ග ධන px ධන 1 මෙන්න මේකගේ සාධකයක් මේක. හරිද? මේකගේ සාධකයක් මේක. හරිද? බලන්න පෙන්නන්න කියනවා a වර්ග ඍණ c වර්ග සමාන ab වර්ග. a වර්ග ඍණ c වර්ග සමානයි ab බව පෙන්නන්න තියෙනවා. මේකගේ සාධකයක් මේක මේකව පෙන්නන්න තියෙනවා. පැහැදිලිද? හරි මේ අද වීඩියෝ කරන්නේ මම කැලි දෙන්න කියන්නේ මේ වෙලාව කීක වෙලාවට මම එක එක වැඩ වලට ඉන්නවා මීට යනවා දුවනවා මේ ඒ නිසා අටහොන්සි මේ වැඩ කරනවා ගණන් හදපුවා ගණන් කියන්නේ අමුතු මාතෘකාවක් තියෙන විෂයක් බලා ඒකට සෙට් වුණා අයිති අහන්න දෙයක් නැහැ ගණන් හදන එකේ ඉගෙන ප්‍රැක්ටිස් කරනවා දැන් මේ වගේ දැන් ආවි කොහොමද මම කියනවා දැන් යකෝ ඉන්න මේක කාලේ ප්‍රැක්ටිස් කරනකොට ඒක දකින්න එහෙම වෙනවා ගණන් හදනකොට ඒක ඉන්නේ හරිද මේක මේ මම දැන්නේ මේක අද මේ විදිහ ඉසියරක් නැහැ මේක වර්ගජ සමීකරණ කියන පාඩම් තමයි මේ වගේ ඒවා බෙස්ට් වෙනවා ඒක ඉතින් නම් ඩෙල්ටා x ගණන් කියලා වෙනනම් මූල තාත්වික ප්‍රවීණකේ තාත්විකයේ ප්‍රතාත්වික ප්‍රවීණ කියන්නේ මේ මූල තාත්විකය කියන්නේ සාබාධය කියන්නේ ඒක ඕනේ වර්ග සමීකරණ කරලා විතරයි මේක මෙන්න නම් නම් වලට මේ මේවා සෙට් වෙනවා සෑහෙන හරිද ප්‍රැක්ටිස් වෙන එක හොඳයි ඒවා එතකොට බලට මේ හැමදාම කියන්නේ එකම දේ මේක ලස්සන වැඩ මේ පිළිවෙලට කරගෙන ඵලයන් වැඩ කරපන් නිතරම ගණන් හදපන් මේ අතාරින්නේ බව දුන්නා මේක තමයි පාරව මේ ගේමක් ගන්නවා හරිද ස්ට්‍රෙස් එක වැඩ කරද්දී සමහර ගණන් හදන්න බැරි බලන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ නම්බර් එකම සමහර channel එකේ සමහර වීඩියෝස් වල දාලා ඇති කෝල් එකක් දාපන් අහපන් මගේ වැරද්දක් තියෙනවා නම් කියපන් මේ මේක මම සතයක් ගන්න දුර කරනවා නම් ඒ ඉඳින් බලන්න දෙනම් බලන්න නැත්තම් ඕනේ මේ එරා මූලෝ ජයව